වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. ආකර්ෂා බලන් ඉඳෙද්දීම මිහිසර එක පාරටම ඔසඳගේ තොල්පෙති බලෙන් වගේ සිපගත්තා. තමුන් ඉස්සරහම මිනිහා පිටගෑනියෙක් සිපගන්නව දැක්කම ආකර්ෂාට යකා නැග්ගා. මොකද ඒ කරපු ලැජ්ජ නැති වෙඩේ? ආකර්ෂා ඔසඳව මිහිසරාගෙන් එහාට ඇදලා ගත්තා. අඩියට දෙකට මිහිසරා ආකර්ෂා ගාවට ආවේ හරියට යකින්නියක් වගේ. අත දිග ඇරලා ආකර්ෂාගේ කම්මුලට ගහපු පාරට ගෙදර සාගේ දෝංකාර දෙන්න ගත්තා. කෙල්ල බැලන්ස් නැතුව බිම ඇදගෙන වැටුණා. පිස්සුද මිහිසරා මොකද කරේ? ඔසඳට ඒකට නම් මිහිසරා එක්ක හොඳටම කේන්ති ගියා. "ඇයි? ඔයාට මොකද මේක ගැන තියෙන කැක්කම? ඔයා මට ආදරේ නැද්ද?" මිහිසරා කෑ ගහලා ඇහුවා. "කෑ ගහන්න එපා බබා මෙතන. මෙහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?" "ඒ කියන්නේ මට ආදරේ නැහැ." මිහිසරා නැවතත් ඒ ප්‍රශ්නේම පැන නැගුවා. "එහෙම එකක් නෙමෙයි මං කියන්නේ." ඔසඳ ෂේප් වෙන්න හැදුවා. ඒත් ඔසඳට කලින් ආකර්ෂ කතා කරා. "මගෙත් එක එකට හිටිය බොරුවට දෙතකොට ඔසඳ. ඒ සිප ගැනීම, ඒ ස්පර්ශය, ඒ සේරම රංගපෑමක්ද? ඔයා දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න." ආකර්ෂා සෝෆා එක අල්ලන් නැගිට්ටේ හොඳටම අඬමින්. "ඔයා මේ ගෑනිත් එක්ක ගිටියා? දෙයියනේ. එදා මම වස දීපු විලාවෙන් මේගි මැරෙන්න තිබ්බේ." මිහිසරාට එකපාරටම කියවුණා. ඔසඳයි ආකර්ෂයි දෙන්නම කටත් ඇරන් මිහිසරා දිහා බලන් හිටියා. ඔසඳ මොහොතක්වත් පමා නොවි අල්ලලා ගත්ත මිහිසරාගේ කොණ්ඩෙන්. "ආයි කියපන් බලන්න ඒ කියපු කතාව. උඹද මගේ ගෑණික වස දුන්නේ? හිටපන් මම උඹද කරන දේ පෙන්නන්නම්." කියලා ඔසඳ මිහිසරාව කොණ්ඩෙන් ඇදගෙන එළියට ගියා. අනේ එපා ඔසඳ. ඔය ගෑණිවක පොලිසියට බාර දෙමු. අනේ මම කියන දේ අහන්න." ආකර්ෂා හොඳටම බය වෙලා ඔසඳ පස්සෙන් පින්සෙන්ඩු වෙවි ගියා. "ඔයාට වහදුන්න ගෑණියෙක් මට එහෙම නිකන් යවන්න බෑ." ඔසඳ සාක්කුවෙන් ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තේ අනිත් අතින් තවමත් මිහිසරාගේ කොණ්ඩෙන් අල්ලගෙන. "සුදා, අපේ ගෙදරට වරෙන් වෑන් එකක් අරන් දැම්ම. මේ කෙල්ලෙක් ඉන්නවා. මේ කිව්ව අරන්පලයන් ඔර මීගමුවේ පොට්ටෙකට." ඔසඳ කියනවා ඇහිලා මිහිසරා බයෙන් වෙවුලන්ද ගත්තා. "උඹ දන්නවද මම ආකර්ෂාට උඹට වඩා 100,000 ගුණයකින් ආදරේ කියලා? ඒ කෙල්ලගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ උඹ. මගේ ගෑනිට කරපු දෙයට මං උඹට හොඳ පාඩමක් උගන්වනවා." "අනේ මව පොලිසියට බාර දෙන්න මම වඳින්නම්." මිහිසරා කොච්චර බය වුණාද කිව්වොත් කෙල්ලගේ තොල් වියලිලා මූණ සුදු මෑලි වෙලා ගියා. මිහිසරා දන්නවා හොඳාකාරවම ඔසඳ කියන්නේ කවුද කියලා. ඔසඳට කරන්න පුරුම් මොනවද කියලාත් කෙල්ල දන්නවා. ඒකින්ද මිහිසරා 17 පින් සැඬු වෙන්න ගත්තා. එයාව පොලිසියට බාර දෙන්න කියලා. ඔසඳ කරන්න යන දෙයට වඩා ඒක 1000න් සම්පතයි කියලා කෙල්ලට කේරුණා. මිහිසරා විතරක් නෙමෙයි ආකර්ෂත් අඬ පින් සැඬ වෙන්න ගත්තා ඔසඳට පොලිසියට කෝල් කරන්න කියලා. කෙල්ලෝ දෙන්නගේ දැඩි පෙරත්ත කිරීම නිසා ඔසඳ පොලිසියට කෝල් කරා. "තමුසේ වගේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියේ මමයි බුරුවා. උඹ මොන වගේ කියද්ද කියලා මට තේරුනේ නැෂේ. තව පොඩ්ඩෙන් මේ රත්තරන් කෙල්ලව අතෑරලා මං තමුසේව බදිනවා." ඔසඳ මිහිසරාට ගහන්න අත උස්සනවත් එක්කම ආකර්ෂා මැදට පැනලා ඔසඳගේ අත ඇල්ලුවා. "අනේ දැන් එටි රත්තරන් මං කියන දේ අහන්නකෝ. මගේ හොඳ ඔසඳ නේද?" ආකර්ෂාගේ අනපේක්ෂිත ආදරණීය වදන හමුවේ ඔසඳ සෑහෙන්න මෙල්ල වුණා. ටික වෙලාවකින් පොලිසිය ඇවිත් මිහිසරාව අත්අඩංගුවට ගත්තා. ඔසඳ ආකර්ෂාව තුරුළු කරන් ගේ ඇතුළට ගියේ හිතේ අමුතුම විදිහේ සැහැල්ලුවකින්. "ඔයාගේ මූණ රතු වෙලා නේද මගේ මැණික? අර ගෑණි ගහතු පාර." ආකර්ෂාගේ මූණ රතු වෙලා තියනවා දැකලා ඔසඳට හොඳටම දුක හිතුණා. "මැණික? අනේ ඔයා මට එහෙම කතා කරේ? නැතුව මට වෙන මැණිකක් ඉන්නවද? දැන් මගේ ලෝකේ ඉන්නේ එකම මැණික ඔයා." එහෙම කියලා ඔසඳ ආකර්ෂාගේ නලල සිපගත්තා. "මට සමා වෙන්න ආකර්ෂා. මං ඔයාට සෑහෙන්න වද දුන්නා. මට ඒ සේරටම සමා වෙන්න. මං ආයි කවදාවත් ඔයාට දුකක් දෙන්නේ නැහැ." ඔසඳ කියන්න ගත්තේ ඉස්සර ලස්සනට දිගට තිබුණ දැන් කොටට තියෙන ආකාශගේ කොණ්ඩේ අත ගාමින්. ආකර්ෂ මුකුත් නොකිය සුසුමක් හෙළුවා. "මං ඔයාගේ ලස්සන කොණ්ඩේ කපන්න කිව්වේ ඔයාට රිදෙන්න තමයි. ඒත් ඔයා ඒ එකකින්වත් මම දාලා ගියේ නැහැ.
අන්තිමට මිහිසරා ඔයාව මගෙන් වෙන් කරන් ඔයාගේ ජීවිතේ පවා නැති කරන්න හැදුවත් ඔයා මගෙන් වෙන් වෙලා ගියේ නෑ. මන් දන්නේ ඔයා වගේ කෙනෙක් ලබන්න මං කරපු පින මොකද්ද කියලා. ඔසඳ එහෙම කියලා ආකර්ෂාව එයාගේ පපුරට තුරුළු කරවත්තා. පහුගියව දැන් වඩක් නෑ ඔසඳ. මට දැන් වටින එකම දේ ඔයා මට ආදරේද කියන එක විතරයි. ආදරේ නැත්තම් සත්තයි. කරදරයක් නොකර මං ඩිවෝස් වෙන්නම් ඔයාගෙන්. ඔසඳ එහෙම කියනවත් එක්කම ආකාශගේ තොල් මට ඇඟිල්ලක් තියලා එයාව නිශ්ශබ්ද කරා. මං ආදරේ මැරෙන තුරාවටම. ඔසඳ එහෙම කිව්වම ආකාශගේ මුළු ලෝකෙම නිකන් එකහලෝක විලා ගියා. කෙල්ලගේ මූණට ලස්සන හිනාවක් ආවේ බැන්දට පස්සේ පළවෙනි වතාවට. අද තමයි මට හරියටම තේරුනේ මං ඔයාට කොච්චර ආදරෙද කියලා. ඔයාට ආදරේ තරම් දශමෙන් පංගුවක්වත් මම මිහිසරාට ආදරේ කරේ නෑ මගේ රත්තරම් පන. ඔසඳ වචන වලින් ප්‍රකාශ කර ආදරේ පෙන්නන්න වගේ එයාඩි දෙතොල් ආකර්ෂාගේ දෙතොල් මත තිබ්බා. උණු කඳුළු අතරින්ම ආකර්ෂා ඔසඳට යාව හිතේ හැටේට සිපගන්නේ ඉඩහැරවා. මහත්යෝ බඩගිනි නේද? තාම උදේට කෑවෙත් නෑනේ. ඉන්න මං තේ හදන්නම්. ආකර්ෂා එහෙම කියලා කුස්සියට ගියා. ඔසඳත් පිටිපස්සෙන් ගිහින් ආකර්ෂා තේ හදන ගමන් කෙල්ලව ආදරෙන් බදාගෙන ගෙල සිම්බින්න ගත්තා. අනේ මහත්යෝ මෙහෙම කොහොමද තේ කෝකෝ මට තේ එක හදන්න මැනික මට බඩගිනි. ඔසඳ දගිකාර විදියද hina වෙලා එහෙම කියලා නයිට් ගවුන උඩින් ආකාශ අත ගන්න ගත්තා. අනේ හරි නරකයි. අනේ මෙහෙම කොහොමද තේ හදන්නේ මහත්යෝ? ආකාශා ඔළුව පිටිපස්සට හරවලා ඔසඳගේ ඇස් දෙකට සරාග ලෙස බලමින් කිව්වා. ඔසඳ ඒ පමාවෙන් ආකාශගේ නයිට් ගවුන උස්සලා ගැලුවා. අඩි 2ක් විතර පස්සට ගිහින් ආකාශ දිහා ආදරෙන් බලන් හිටියා. "ඇයි මහත්යෝ ඔහොම බලන්නේ?" කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා අත් දෙකෙන් වහගන්න ගමන් ඇහුවා. "මම බැන්දලා ඉන්නේ කොච්චර ලස්සන නෝන කෙනෙක්ද බලුවේ." එහෙම කියලා එකපාරටම ආකාශව ඔසවගෙන නිදන කාමරයට ගියේ. ඇවිදින් යන ගමන්නුත් ආකාශගේ දෙතොල් සිපගනිමින්. "මගේ කෙල්ල, මගේ නෝන, මගේ පණ, මං ආදරෙයි." ආකාශ ඇඳ දිගා කරලා මූණේ අඟලක් නෑර සිඹිමින් කිව්වා. ආකාශගේ සතුටු කඳුළු දෙනෙතින් බේරිලා කොට්ටෙට බැටුණා. "අනේ මට තේ හදන්න මැනික මට බඩගිනි." "මම ආදරේ මැරෙන තුරාවටම." ආකාශ එහෙම කිව්වම ආකාශගේ මුළු ලෝකෙම නිකන් එකාලෝක වෙලා ගියා. කෙල්ලගේ මූණට ලස්සන හිනාවක් ආවේ බැන්දට පස්සේ පළවෙනි වතාවට. "අද තමයි මට හරියටම තේරුනේ මං ඔයාට කොච්චර ආදරේද කියලා. ඔයාට ආදරේ තරම් දශමෙන් පංගුවක්වත් මම මිහිසරාට ආදරේ කරේ නෑ මගේ රත්තරම් පන." ඔසඳ වචන වලින් ප්‍රකාශ කර ආදරේ පෙන්නන්න වගේ එයාගේ දෙතොල් ආකර්ෂාගේ දෙතොල් මට තිබ්බා. උණු කඳුළු අතරින්ම ආකර්ෂ ඔසඳට යාව හිතේ හැටියට සිපගන්න ඉඩ හැරවා. අනේක දුක් විඳගනිමින් ඉවසන් හිටපු ආකර්ෂාට අන්තිමේදී යාට පනට වඩා ආදරේ කරන මහත්තෙක් හම්බ වුණා.